Hello, welcome back to my YouTube channel. ඉතින් හුඟ දවසකට පස්සේ මං හිතුවා රාමෙන් නූඩ්ල්ස් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා මං හදන විදිය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් රාමෙන් නූඩ්ල්ස් කන්න මං වගේ ආසාවෙන් ඉන්න ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඉතින් හිතුවා. ඉතින් බලමු මම කොහොමද අද මගේ රාමෙන් නූඩ්ල්ස් එක හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා මම මේ විදිහට වතුර එකක් රත් කරගත්තා. ඒක රත් වීගෙන එනකොට මම දැන් හදාන්නේ නූඩ්ල්ස් එක දාගන්න වතුර එකට. ඉතින් ඉස්සෙල්ලාම කියනෝනේ මේ නූඩ්ල්ස් එක මම මෙහෙන් නෙමෙයි ගත්තේ. මේ හස්බන්ඩ් තායිලන්ඩ් ගිහිල්ලා එනකොට මට ගෙනල්ලා දුන්නේ මේ රාමෙන් නූඩ්ල්ස් එක. ඉතින් මම දැන් තමයි ෆස්ට් ටයිම් මේක ඕපන් කරන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට රත් කරගත්ත වතුර එකට මේ විදිහට නූඩ්ල්ස් එක දාගත්තා. දාගෙන මම විනාඩි 5-6ක් හොඳට බොයිල් කරගත්තා මේක වතුරේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ සාමාන්‍යයෙන් නූඩ්ල්ස් එකක් හදනකොට එක එක જાතිය එළවලු අපි යූස් කරනවානේ. ඉතින් හැබැයි අද මම මේ රාමෙන් එක හදන්න යූස් කරේ ලූණුයි සුදු ලූණුයි ලීක්ස්ුයි විතරයි. ඉතින් මම කලින්ම මේ ටික කපාගෙන රෙඩි කරගත්තා. ඉතින් මේ රාමෙන් නූඩ්ල්ස් එක ඇතුලේ මෙන්න මේ විදිහට මේ පැකට් එකේ තිබ්බ තව එළවලු මේ ටික දැන් මම කපාගෙන නූඩ්ල්ස් එකට ඇඩ් කරන්නයි හදන්නේ. එතකොට නූඩ්ල්ස් එකත් එක්කම මේකත් හොඳට තැම්බෙනවා. ඉතින් මේ විදිහට මම මේකත් විනාඩි 5ක් විතර හොඳට මික්ස් කරලා තඹ ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට තැම්බෙනකන් මම චුට්ටක් වෙලා තිබ්බා. දැන් ඊට පස්සේ මම පෑන් එකකට බටර් ටිකක් දාගෙන අර මම කපුව ලූණු සුදු ලූණු ලීක්ස් ටික දාලා ටිකක් රන්වන් පාට වෙනකන් ටිකක් බෙද ගන්නයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ රාමෙන් නූඩ්ල්ස් එකක් කියන්නේ ගොඩක් සැර නූඩ්ල්ස් එකක්. ඉතින් ඔන්න ඒ නිසා මම හිතාගත්ත කලින්ම පැකට් එකේ තියෙන එක නම් වැඩිපුර දාන්නේ නැහැ කියලා. මම නූඩ්ල්ස් දෙකක් කඩලා දාගත්ත. ඒකට මම පැකට් දෙකෙන් එක පැකට් එකයි දාගත්තේ අර සැර තියෙන්නේ ඇතුලේ. ඒක ඊට පස්සේ මම මේ විදිහට සෝයා සෝස් ටිකක් තෙල් එකට දාගත්තා. පැකට් එකේ තියෙන එකත් ඇරුණාම කෑලි මිරිස් ටිකකුත් මේ විදිහට දාගත්තා. හැබැයි ඉතින් ඔයා සැරට කන කෙනෙක් නම් ගොඩාක් කෑලි මිරිස් දාගන්න. මම එච්චරම සැරට කැමති නැති නිසා ගොඩක් දාගන්න නැහැ. ඉතින් රාමෙන් එකේ සාමාන්‍යයෙන් සැර වැඩි නිසා මම සීනිත් චුට්ටක් විතර ඇඩ් කරගත්තා. ඉතින් ඊට පස්සේ මගේ තඹගත නූඩ්ල්ස් එක මම මේ පෑන් එකට දාලා හොඳට මේ වගේ මික්ස් කරගත්තා. හැබැයි ලීක්ස් ටිකක් ඉතුරු කරගත්ත මේ වගේ අන්තිමට දාගන්න. ඉතින් මං හිතුවා මේක චුට්ටක් රස කරගන්න තව චීස් කෑලි දෙකකුත් මේ විදිහට කඩලා දාගන්නවා කියලා. ඉතින් ඔයාට කැමති චීස් වර්ගයක් මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් මම නම් යූස් කරේ ඉතින් ගෙදර තිබ්බේ මේ ජාතිය තමයි. ඉතින් ඒක දාගත්තා. ඉතින් මේ විදිහට මම බිත්තර දෙකකුත් කඩලා මේකට මේ විදිහට දාගෙන අර මම තියාගත්ත ලීක්ස් ටිකත් මේ විදිහට උඩින් දාගත්තා. ඉතින් දැන් නම් හරිම සුවඳක් එනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට හදලා try කරලා බලන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.